ඔයාට මම කතාවක් කියන්නම්. එක තරුණයෙක් හිටියා. එයාට ලොකු හීන තිබුණා. සල්ලි හොයන්න ඕනේ. Tamanගේ ජීවිතේ වෙනස් කරගන්න ඕනේ. අලුත් දේවල් ඉගෙන ගන්න ඕනේ. දවසක සාර්ථක කෙනෙක් වෙන්න ඕනේ කියලා. ඒත් හැමදාම රැ නිදා ගන්න කලින් එයාට එකම හැඟීමක් ආවා. අදත් මම කිසිම වැදගත් වැඩක් කරේ නැහැ කියලා. උදේට නැගිටලා හොඳට වැඩ පටන් ගන්න හිතාගෙන ඉන්නවා. ඒත් ෆෝන් එක අතර ගන්නවා. විනාඩි 5කට කියලා පටන් ගත්ත ගමන පැයකින් ඉවර වෙනවා. ඊට පස්සේ වැඩක් කරන්න වාඩි වෙනවා. ඒ අතරේ මැසේජ් එකක් එනවා. ආයෙත් ෆෝන් එක බලනවා. තව ටිකකින් තවත් දෙයක්. ආයෙත් බලනවා. ඔහොම දවස ගෙවෙනවා. දවස ඉවර වෙද්දී එයා හෙම්බත්. ඒත් ප්‍රතිඵලයක් නැහැ. ඔයත් මේ කතාවේ තරුණයා වගේද? ගොඩක් අය හිතනවා අපිට දක්ෂකමක් නැහැ කියලා. සල්ලි නැති නිසා සාර්ථක වෙන්න බෑ කියලා. අවස්ථාව නැති එක ලොකු ප්‍රශ්නයක් කියලා. ඒත් ඇත්ත කතාව වෙනස්. ගොඩක් අය අසාර්ථක වෙන්නේ දක්ෂතා නැති නිසා නෙවෙයි. අවධානය නැති නිසා. අද ලෝකයේ ලොකුම සටන තියෙන්නේ ඔයාගේ අවධානය වෙනුවෙන්. අද සමාජ මාධ්‍ය වේදිකා හදලා තියෙන්නේ ඔයාගේ කාලය ගන්න, ඔයාගේ අවධානය ගන්න. ඔයා තව එක වීඩියෝ එකක් බලනකම්, තව එක පෝස්ට් එකක් බලනකම්, තව ටික වෙලාවක් සෝෂල් මීඩියා ඇතුලේ තියාගන්න උත්සාහ කරනවා. ඒක නිසා දවස් අවසානයේ ඔයාගේ සිහින වෙනුවෙන් වැඩ කරපු කාලයට වඩා අනුන්ගේ කන්ටෙන්ට් බලපු කාලය වැඩි. මොකද ඔයාගේ අවධානය කියන්නේ වටිනාම දේ. ඔයාගේ අවධානය තියෙන තැනට තමයි ඔයාගේ ජීවිතය යන්නේ. දවස පුරාම අනවශ්‍ය දේවල් වලට අවධානය දුන්නොත් ජීවිතයත් ඒ වගේම වෙනස් වෙනවා. හැබැයි එක ඉලක්කයකට, එක කුසලතාවකට, එක හීනයකට අවධානය දුන්නොත් ජීවිතේ වෙනස් වෙනවා. මේක තේරුම් ගත්ත අය තමයි ඉස්සරහට යන්නේ. පොඩ්ඩක් හිතන්නකෝ. මිනිස්සු දෙන්නෙක් ඉන්නවා. දෙන්නටම ඒකම පැය 24යි. එක්කෙනෙක් දවසට පැය 4ක් සම්පූර්ණ අවධානයෙන් Tamanගේ ඉලක්ක වෙනුවෙන් වැඩ කරනවා. අනිත් කෙනා දවස පුරාම කාර්යබහුලයි. ඒත් හැම විනාඩි කිහිපයකම අවධානය කැඩෙනවා. අවුරුද්දකට පස්සේ කවුද ඉස්සරහින් ඉන්නේ? පැහැදිලිම පිළිතුර තමයි කාර්යබහුල කෙනා නෙමේ අනිත් කෙනා. අවධානය පාලනය කරගත්ත කෙනා. අද ගොඩක් අය හිතනවා වැඩි දැනුමක් ලැබුණොත් ජීවිතේ වෙනස් වෙයි කියලා. පොතක් කියවනවා, තවත් පාඨමාලාවක් කරනවා. ඒත් ප්‍රශ්නය දැනුම නෙවෙයි. ප්‍රශ්නය ක්‍රියාව. දන්න දේවල් වලින් එකක්වත් ගැඹුරින් කරන්නේ නැති එක. ඒක නිසා තමයි සමහර අය හැමදේම දන්නවා වගේ පේන්නෙත් ජීවිතේ කිසිම වෙනසක් නැත්තේ. ඔයාට ජීවිතේ වෙනස් කරගන්න ඕනේ නම් අලුත් රහස් අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන්නේ එක දෙයක්. එක වැඩක් තෝරගෙන ඒක එක දිගටම කරන එක. කම්මැලි වුණත්, මනස අකමැති වුණත්, ප්‍රතිඵලයක් පේන්නේ නැති වුණත් ඒක ගැඹුරින් කරන එක. ගොඩක් අයට මේක අමාරුයි. මොකද අපි පුරුදු වෙලා ඉන්නේ හැම තත්පරයකම විනෝදයක් හොයන්න. පෝස්ට් එකක්, වීඩියෝ එකක්, මැසේජ් එකක්, මොකක් හරි අලුත් දෙයක්. ඒත් ජීවිතයේ ලොකුම ජයග්‍රහණ ලැබෙන්නේ අවධානය තුලින්. අනිත් අය අවධානය නැතිව ඉද්දි, අනිත් අය කාලය නාස්ති කරද්දි, අනිත් අය හෙට ඉඳන් පටන් ගන්නම් කියද්දි මේ මොහොතේ වැඩ කරන කෙනා තමයි ජයගන්නේ. මේ නිසා මම ඔයාට අද අභියෝගයක් දෙන්න කැමතියි. හෙට ඉඳන් දවස් 7ක් විනාඩි 60ක් එක වැඩක් විතරයි. ෆෝන් එක ඈතින් තියන්න. සෝෂල් මීඩියා අමතක කරන්න. එකම ඉලක්කයකට වැඩ කරන්න. මුල් දවස්වල අමාරු වෙයි. මනස කියයි ෆෝන් එක බලන්න කියලා. නවතින්න කියලා. පස්සේ කරන්න කියලා. ඒත් ඔයා නවතින්න එපා. මොකද ඔයා සටන් කරන්නේ ෆෝන් එකත් එක්ක නෙවෙයි. ඔයා සටන් කරන්නේ ඔයාගේ අනාගතය වෙනුවෙන්. අද ඔයා ගන්න පුංචි තීරණයක් දවසකට විනාඩි 60ක්. ඒක මාසයකට පැය 30ක් වෙනවා. අවුරුද්දකට පැය 365ක්. පොඩ්ඩක් හිතන්න. පැය 365ක් එකම කුසලතාවකට දුන්නොත් ඔයා කොච්චරක් දුර යයිද? අන්න ඒක තමයි වෙනස. සාර්ථක මිනිසුන්ගේ විශේෂම හැකියාව මොකක්ද කියලා දන්නවද? එයාලට පැය ගණනක් එකම වැඩේට සම්පූර්ණ අවධානය දීගෙන ඉන්න පුළුවන්. එයාලා එක විනාඩියක්වත් ෆෝන් එකක් වෙනුවෙන් වැය කරන්නේ නැහැ. ඒ නිසා තමයි සාමාන්‍ය මිනිසුන්ට වඩා ඒ අය වේගයෙන් ඉස්සරහට යන්නේ. අද ලෝකයේ වටිනාම දේ මුදල් නෙවෙයි, අවධානය. අවධානය පාලනය කරන කෙනා ජීවිතය පාලනය කරනවා. ඒ නිසා මේ වීඩියෝ ඉවර වුණාම එක තීරණයක් ගන්න. තවත් එක වීඩියෝ එකක් බලනවද? තමන්ගේ වැඩකට ඒ කාලේ යොදවනවද කියලා. තවත් එක පැයක් නාස්ති කරන්න එපා. ඔයාගේ හීනය වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න. මොකද අවුරුදු 5කට පස්සේ
ඔයා ජීවත් වෙන්නේ අදගත්ත තීරණවල ප්‍රතිඵල එක්ක. ඒ නිසා ඒ තීරණය අදම ගන්න.